ලංකාවෙන් 190කට වැඩි පිරිසක් වැසිකිළියට යන්න දන්නේ නැහැ. ඉපදුණු දවසින් ඉඳන් අද මේ වෙනකන් අපි දවසකට එකිනෙකට වෙනස් වැඩ ගොඩක් සිදු කරනවා. හැබැයි මෙහෙම කරන වැඩ අතරින් වැසිකිළියට යන එක නාන එක විතරක් නෙවෙයි, කොටින්ම දත්ම දින එක පවා ගොඩක් මිනිස්සු වැරදියටයි සිදු කරලා තියෙන්නේ. අපි ගොඩ දෙනෙක් උදේම නැගිටලා මූණ හොදනවා, නැත්තම් නානවා. මේ විදිහට විශේෂයෙන්ම නල වලින් උදේට එන ජලය උණුසුම් නිසා අපි කවුරුත් හුඟක් වෙලාවට සැප පහසුවෙන් නාන්න කැමති. ඒ වගේම ගොඩක් ගෙවල් වල මේ වෙනකොට හොට් වෝටර් ෂවර් කියන්නේ සාමාන්‍ය දෙයක්. මේ නිසා උදේ පාන්දර රාත්‍රියක හෝ දවසේ ඕනෑම වෙලාවක කම්මැලිකමක් නැතුව නාන්න පුළුවන් වෙනවා. හැබැයි මෙහෙම නිතර නාන එක ඔයාගේ ශරීරයට අහිතකරයි. නිතරම ස්නානය කිරීමෙන් ශරීරයේ සෞඛ්‍ය පවත්වා ගැනීමට උපකාරී වන ස්වභාවික තෙල් සමෙන් ඉවත් වෙන්න පුළුවන්. මේ නිසා ශරීරයේ ස්වභාවික සමතුලිතතාවය නැති වී සම වියලී ඉරිතලා යනවා. එපමණක් නොවේ, ලෝක ප්‍රසිද්ධ ප්‍රතිශක්තිකරණ සහ අසාත්මිකතා සම්බන්ධ සංග්‍රහවලට අනුව නිතර ස්නානය කිරීමෙන් මේ වන විට බහුල සමී ගැටලුවක් බවට පත් වී ඇති දදවැනි රෝග ඇතිවීමට බලපානවා. මොකද ශරීරයේ ප්‍රතිශක්තිකරණයට අවශ්‍ය හිතකර සංඝටක මේ විදිහට නිතර සබංගාලා නානකොට ඔබේ සමෙන් ඉවත් වෙලා යන නිසා. ඉතින් ඔයා මේ කාරණාව හොඳින් මතක තියාගන්න ඕනි. දවසකට කිහිප වතාවක් හෝ දිනපතාම ඕනාවට වඩා ස්නානය කිරීම ඔබේ ශරීරයට අහිතකර වෙන්න පුළුවන්. මේක ඔයාට විතරක් නෙවෙයි, ගොඩ දෙනෙක්ගේ සෞඛ්‍යයට වැදගත් වේවි. ඒ නිසා පුළුවන් තරම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. හැමෝගෙම ගෙදර මේ වෙනකොට ශීතකරණයක් කියන්නේ හරිම සාමාන්‍ය දෙයක්. නමුත් ශීතකරණයක් හරිම ආකාරයෙන් භාවිතා කරන්න ගොඩ දෙනෙක් දන්නේ නැහැ. ගෙදරට බිත්තර ගෙනාපු වෙලාවක මේවා ශීතකරණයේ දොරේන ගොඩක් වෙලාවට ගබඩා කරන්නේ. බිත්තරවල නැවුම් බව ආරක්ෂා කර ගැනීම සඳහා ෆැරන්හයිට් අංශක 68කට අඩු නියත උෂ්ණත්වයක් පවත්වා ගැනීම වැදගත්. ඔයා හොඳින් තේරුම් ගන්න ඕනි දේ තමයි මේක නියත උෂ්ණත්වයක්. ඒ කියන්නේ නොවෙනස් වන ඒකාකාරී උෂ්ණත්වයක් තිබීම වැදගත් කියන එක. නමුත් ශීතකරණයේ උණුසුම කොටස තමයි මේකේ දොර අසල ප්‍රදේශය. දවස පුරාම නිතර දොර ඇරීම සහ වැසීම හේතුවෙන් මේකේ උෂ්ණත්වය විචල්්‍ය වෙනවා. ඒ කියන්නේ වෙනස් වෙනවා. මේ හේතුව නිසා බිත්තරවල ගුණාත්මක භාවයට හානි සිදුවීමෙන් මේවා ඉක්මනින් නරක වෙන්න පුළුවන්. ඒ වගේම කිරිවලටත් මේ කාරණාව ඒ විදිහටම බලපානවා. මේ නිසා ශීතකරණයේ දොරේ තිබෙන කිරි ඉක්මනින් නරක වෙනවා. හැම ශීතකරණයකම වගේ මේ බිත්තර සහ කිරි ගබඩා කරන්න දොරේ වෙනමම කොටස් හදලා තිබුණත් මේ වගේ මේ දේවල් ගබඩා කරන්න හොඳ නැහැ. එහෙනම් මොන මගුලටද මේවා හදලා තියෙන්නේ කියලා ඔයාට හිතෙයි. ඉතින් මේ වගේ ඉක්මනින් නරක වෙන දේවල් පුළුවන් තරම් ශීතකරණයේ ඇතුළතින් ගබඩා කරන එක තමයි යෝග්‍ය වෙන්නේ. ඊළඟට අපි බලමු නිවැරදිව වැසිකිළියක් භාවිතා කරන හැටි. ඇත්තටම කිව්වොත් මිනිස්සු ගොඩ දෙනෙක් නිවැරදිව වැසිකිළියක් පාවිච්චි කරන්න දන්නේ නැහැ. පිරිමි පුද්ගලයෙක් බවට පත්වෙන එකේ ලොකුම වාසියක් තමයි අපිට ඉක්මනින්ම වැසිකිළියකට ගිහින් හිටගෙන මුත්‍රා කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඒක වැසිකිළියක් වෙන්න ඕනිත් නැහැ. හරි, දැන් කොහොම හරි ඉතින් කාන්තාවන්ටත් හිටගෙන මුත්‍රා කරන්න පුළුවන් උපකරණ හදලා තියෙනවා. කොහොම හරි ඉතින් පිරිමි පුද්ගලයෙක් වුණත් හිටගෙන මුත්‍රා කරනවට වඩා ඉඳගෙන මුත්‍රා කළොත් ඒක ලොකු වාසියක් වෙනවා. පිරිමි අය දන්නවා හිටගෙන මුත්‍රා කරන්න යම් ආයාසයක්, එහෙම නැත්නම් බලයක් යොදන්න ඕනේ. නමුත් ඉඳගෙන මුත්‍රා කිරීම මගින් හිටගෙන මේක කරනවට වඩා ගොඩක් ඉක්මනින් වගේම පහසුවෙන් ඔබේ මුත්‍රාශය හිස් කරගන්න පුළුවන්. මේක වෙන්නේ ඔයා ඉඳ ගන්නකොට උදරේ මාංශ පේශීන් මගින් මුත්‍රා පිට කිරීමට යම් සහායක් දක්වන නිසා. ඒ විතරක් නෙවෙයි, අපි මුත්‍රා කරන්න කොමඩ් එකක් වගේ පාවිච්චි කරනකොට මේකට හිටගෙන මුත්‍රා කරොත් කොමඩ් එකේ හැම තැනම අපි වාඩි වෙන කොටසේ පවා මුත්‍රා ගෑවෙනවා. ඉතින් මෙන්න මේක අවම කරගන්නත් අපිට පුළුවන්. ඉතින් ඉඳගෙන මේ කාර්යයන් සිදු කිරීම වසර 5000ක අතීතයේ ඊජිප්තුව දක්වාම විහිදෙනවා. මේ ක්‍රමයේ කතරම් පැරණි වුවත් මේ ආකාරයට ඉඳගෙන මලපා කිරීමේ යම් ගැටලුවක් තිබෙනවා. මොකද කොමඩ් එකේ ඉඳ ගන්නකොට මේක ඉඳ ගන්න කෝණය සහ අපේ කකුල් තියෙන විදිහ නිසා මලපහ පිට කිරීමට යම් බාධාවක් ඇති කරනවා. මේ නිසා මලපහ පිට කරන්න අමතර පීඩනයක් ලබා දෙන්න ඕනි. මේ විදිහට ලබා දෙන අනවශ්‍ය පීඩනයේ හේතුවෙන් බඩවැල් පහළට පහත් වෙන්න පුළුවන්. මෙන්න මේ හේතුව නිසා අපේ කකුල් සහ ශරීරය අතර කෝණය අංශක 35ක් පමණ වෙනකන් කකුල් ඉහළට කරගෙන මේක සිදු කරන එක වැදගත්. මේකට ඔයාලට ප්ලාස්ටික් බංකුවක් කොමඩ් එක අසලින් තියාගන්න පුළුවන්. මේ විදිහට උත්සාහ කරලා බැලුවොත් මේක කොච්චර පහසුද කියලා ඔයාටම දැනගන්න පුළුවන් වෙයි. ඒ වගේම ගොඩක් අය මේ කොමඩ් එක උඩ නැගලා අදාළ කාර්යය සිදු කරන්න පුරුදු වෙලා ඉන්නවා. මේක බෙහෙවින් අනාරක්ෂිත ඉරියව්වක්. මොකද ඔයාගේ සම්පූර්ණ බරම මේක මත යෙදෙන නිසා මේක කඩාගෙන වැටෙන්න උනත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, බොහොමයක් වැසිකිළිවල මේ ආකාරයට ඉඳ ගන්න එපා කියන අනතුරු ඇඟවීමක් දැක ගන්න පුළුවන්. ඉතින් වැසිකිළි භාවිතය ගැන ඔයාගේ සෞඛ්‍යයට වැදගත් තොරතුරු රාශියක් මෙමගින් ලැබෙන්නේ නැති. ඔයාගේ සෞඛ්‍ය වගේම අනිත් අය ගැනත් හිතලා හැකිතරම් මේක ෂෙයා කරන්න. දැන් අපි කතා කරන්නේ දත් මදිනකොට ඔබ හැමදාම සිදු කරපු වැරද්දක් ගැන. ඒ විදිහට උදේම නැගිට්ටට පස්සේ ආහාර ගන්නත් කලින් වගේම රාත්‍රී ආහාරය ගත්තට පස්සේ අපි දත් මදිනවා. ඒ විදිහට අනාදිමත් කාලයක ඉඳන් රූපවාහිනියේ දන්තාලේප සම්බන්ධ වෙළඳැන්වීම් විකාශනය වෙනකොට ඒ වෙළඳැන්වීම් වල ඉන්න පුද්ගලයෝ දත් බුරුසුවේ කෙඳි තියෙන ප්‍රමාණයටත් වඩා වැහෙන්න දත් බෙහෙත් විශාල ප්‍රමාණයක් දාගෙන තමයි දත් මදින්නේ.
අන්නේ නිසා මේ වෙළඳැන්වීම් බලන සමහර මිනිස්සු දත් මදිනකොට ඇත්තටම රූපවාහිනිය පෙන්වනවා වගේම වැඩිපුර දත් බෙහෙත් පාවිච්චි කරනවා. හැබැයි ඇත්තටම අපිට එච්චර දත් බෙහෙත් ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. දත් බුරුසුවේ මදට යටයක් ප්‍රමාණයෙන් දත් බෙහෙත් ස්වල්පයක් තිබුණා නම් අපිට අපේ කාර්යය හොඳින් සිදු කරගන්න පුළුවන්. හැබැයි දන්තාලේප නිෂ්පාදනය කරන සමාගම් මේ තරම් විශාල දත් බෙහෙත් ප්‍රමාණයක් එකපාර බුරුසුවට ගන්නව පෙන්වන්නේ කපටි වැඩකට. මොකද දත් බෙහෙත් ගොඩක් ඉක්මනින් ඉවර වෙලා ඔවුන්ට වැඩිපුර Tamanගේ නිෂ්පාදනය මිනිසුන්ට අලෙවි කරන්න පුළුවන් වෙන නිසා. මොකද මෙහෙම කරාම දත් බෙහෙත් එක ඉක්මනින් ඉවර වෙනවා. එහෙම වුණාට පස්සේ මේක වැඩිපුර විකුණ ගන්න ඔවුන්ට පුළුවන් වෙනවා. ඉතින් මීට පස්සේ ඔයා දත් මදිනකොට මේ වීඩියෝ එක ඔයාලට මතක් වෙයි. පීසා ආහාරයට ගන්නකොට ඔබ සිදු කරපු වැරද්දක් ගැන කතා කරමු. පීසා එකක් කඩෙන් අරගෙන අපි නිවෙසට ආවට පස්සේ මේ පීසා එක උඩ කකුල් 3ක් තිබෙන අමුතු ප්ලාස්ටික් කොටස් කීපයක් තියෙනවා ඔබ දැක ඇති. මේ කොටස් වල ප්‍රයෝජනය මොකක් වුණත් ගොඩ දෙනෙක් මේවා විසි කරලා දාලා පීසා එක කනවා. හැබැයි ඇත්තටම මේවා විසි කරලා දාන එක හරිම වැරදි වැඩක්. මේ ප්ලාස්ටික් පුංචි මේසයක් වගේ පේන කොටසෙන් පීසා එක සහ මේක දාලා ඉවන පෙට්ටිය අතර පරතරයක් තියාගන්නවා. මේ නිසා පීසා ප්‍රවාහනයේදී නැවුම්ම පාරිභෝගිකයන්ට මේක ලැබෙනවා. මේ කොටස් තිබුණේ නැත්නම් ප්‍රවාහනය කරනකොට පීසා එක හැම තැනම වැදිලා විනාශ වෙලා යන්න පුළුවන්. ඒ වගේම මේ පුංචි ප්ලාස්ටික් කොටස් මගින් පීසා කෑලි කීපයක් එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනකොට එයින් එක කොටසක් විතරක් පහසුවෙන් ගලවලා ගන්න මේ මගින් හැකියාව ලැබෙනවා. ඉතින් මේ පුංචි ප්ලාස්ටික් කොටස තිබුණේ නැත්නම් අපි තනි පීසා කෑල්ලක් ගලවලා ගන්න අනිත් පීසා කෑල්ලෙනුත් අල්ලන්න ඕනි වෙනවා. මේ පුංචි ප්ලාස්ටික් කෑල්ලෙන් අපිට අනිත් පීසා කෑලි අල්ලන්නේ නැතුව අපිට අවශ්‍ය කොටස පහසුවෙන්ම ගලවලා ගන්න පුළුවන්. ඉතින් මේ කාරණේ ගොඩ දෙනෙක් දන්නවා. නමුත් මේක දන්නේ නැති අය මේ ප්ලාස්ටික් කෑල්ල විසි කළා නම් ඇත්තටම මේ කොටස විසි කරලා ඔබ කලේ ලොකු වැරද්දක් කියලා දැන් ඔබටම පැහැදිලි වෙනවා ඇති. ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි හරියටම Tamanගේ ඇඳුම් ටික පිළිවෙලට නවන්නේ කොහොමද කියන එක. ඒ විතරක් නෙවෙයි මේවා කොච්චර හොඳට නමලා අල්මාරියට දැම්මත් ඒවා එළියට ගන්නකොට නැමිලා පොඩි වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ ටී-ෂර්ට් එකක් මම තත්පර 3කින් නමන හැටි බලන්න. ඒ මොකක්ද කියලා හිතුණාට අපි මේක පොඩ්ඩක් ස්ලෝ කරලා බලමු. මුලින්ම ඔයාගේ ඇඳුම සමතලාභිමක තියාගෙන මේකේ හරි මැදින් මෙන්න මේ විදිහට අල්ලගන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ වම් අතින් කොලර් එකේ දකුණු පැත්තෙන් අල්ලගෙන වම් අත ඇඳුමේ පහළ කෙළවරට ගෙනියන්න ඕනේ. ඊට පස්සේ වම් අතට අසුන කොටස් දෙකම තදින් අල්ලගෙන දකුණු අතේ කොටස වම් අතේ කොටසට යටින් අරගෙන ඇඳුම අනිත් පැත්ත ගන්න. ඊට පස්සේ හරිම සරලයි. මෙන්න මේ විදිහට ඇඳුම එක මත එක දාන්න විතරයි තියෙන්නේ. මේක ඔයාට ඉගෙන ගන්න යම් කාලයක් ගත වෙන්න පුළුවන්. නමුත් ඔයාගේ රෙදි අසුරන වෙලාව ඉතුරු කරගන්න වගේම ලස්සනට මේක නවා ගන්නත් මේ ක්‍රමය ඔයාට වැදගත් වේවි. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කළේ දිනපතාම ඔබ සිදු කරන මීට කලින් ඔබ දැනගෙන හිටපු නැති වැරදි දේවල් කිහිපයක් ගැන. මේ විදිහට බලනකොට අපි ඇත්තටම හුස්ම ගන්න එක පවා හරියටද කරන්න කියලා ඔයාට ප්‍රශ්නයක් ඇති වෙනවා ඇති. ඉතින් ඔයාගේ දැනුමට හැමදාම වැදගත් දෙයක් අරගෙන එන අභිරහස් ගවේෂණේ Facebook page එක like කරන්න. මේක YouTube එකෙන් බලනවා නම් subscribe කරන්න. ඒ හැම දෙයකටම වඩා මේ වීඩියෝ එක ගැන ඔයාගේ කමෙන්ට් එක තමයි මට ගොඩක්ම වටින්නේ. ඉතින් හෙටත් මේ වගේම වීඩියෝ එකකින් අපි හමු වෙමු.